සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔයගොල්ලන් දැනටමත් දන්නවා ඇති iOS 26 official beta version එක දැනටමත් release කරලා තියෙනවා කියලා. ඉතින් අපි මේ update එක දාගන්න ඕනද එපාද කියන එක වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. අපි දැන් යනවා වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනේ App Store එකට. App Store එක පාරකට ක්ලික් කරන්න. ඊට පස්සේ මේ උඩම තියෙන search bar උඩ එකපාරක් ක්ලික් කරලා Apple developer කියලා search කරගන්න. ඊට පස්සේ මේ ඔයගලන්ට දෙවෙනියට බලා ගන්න පුළුවන් වෙනවා Apple developer කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඔයගොල්ලෝ මෙතන තියෙන get කියන option එක ඔබලා ඔයගොල්ලන් app එක download කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මේක download කරලා පස්සේ open කියලා කියන ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේක යටම තියෙනවා tab එකේ account කියලා පොඩි icon එක. එන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. මේක උඩම sign in කියලා පොඩි option එක තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ Apple ID එකෙන් මෙතන login වෙන්න. ඒ කියන්නේ phone එක හදලා තියෙන Apple ID එකෙන් මෙතන log වෙන්න. ඉතින් ඔයගොල්ලන් sign in වුණාට පස්සේ මෙතන agree කියලා පොඩි option එකක් එනවා. ඒක උඩ ඔබන්න. ඊට පස්සේ මෙතන තියෙනවා enroll now කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. continue කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. I agree කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. මේකේ ඔයගොල්ලන්ගේ first name එක last name එක නැත්නම් ඔයාගේ phone number එක මෙතන add කරන්න. මෙතන ඔයගොල්ලන්ගේ ගෙදර address එක ඒ ටික ඔයගොල්ලන්ගේ postal code ඒ ටික fill කරන්න. ඔයගොල්ලන් මෙතන උඩම දින කොට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ send කියන බටන් උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන යටම තියෙන active කියන පොඩි option එක ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඔයගොල්ලන් මෙතන subscribe කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන් මෙතන cancel කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඔයගොල්ලන් sign in වුණාට පස්සේ මෙන්න මේ වගේ ගත්තාම ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් යන්න ඕන මෙතන setting කියන option එකට. ඔයගොල්ලන් phone එකේ setting එකට තමයි ඔයගොල්ලන් යන්න ඕන. ඔයගොල්ලන් ඊට පස්සේ scroll කරලා general කියන tab උඩ එකපාරක් ක්ලික් කරන්න. මෙතන තියෙනවා දෙවෙනියට software update කියලා. මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. මෙතන තියෙනවා beta updates කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන iOS 26 developer beta කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න බලා ගන්න වෙනවා iOS 26 beta කියලා. මේක අප්ඩේට් කරාට පස්සේ තමයි ඔයගොල්ලන්ගේ ෆෝන් එක iOS 26 beta version එකට අප්ඩේට් වෙන්නේ. මතක තියාගන්න මේක beta version එක පමණයි. official release කරලා නැහැ තාම. මේක beta version එකක් විතරයි. ඉතින් ඔයගොල්ලන් හරියටම මම කිව්ව විදිහටම ඒ විදිහට කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට iOS 26 download කරගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන් මේක download කරනවා නම් ඔයගොල්ලන් කැමැත්ත මත තමයි මේක download කරන්න ඕන. මොකද iOS beta version එක කියන්නේ ඒගොල්ලන් official release කරලා නැහැ තාම. ඒතකොට ඔයගොල්ලන්ට විවිධ ගැටලු එහෙම එන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් ෆෝන් එක බග් වෙන්න පුළුවන්. අඩු ගානේ on කරන්නවත් බැරි වෙන්න පුළුවන්. මම උදාහරණයක් වශයෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලන් මේ 26 අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මේ වගේ හැම වෙලාවෙම charge කරන්න කියලා වෙන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන්ට කිසිම දෙයක් කරන්න හැකියාවක් නැහැ. ඒතකොට ඔයගොල්ලන්ට ෆෝන් එකේ තියෙන data වත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක නිසා මම නම් කියන්නේ 26 කියන අප්ඩේට් එක දැන්ම ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. මොකද මේක beta version එක නිසා. ඒගොල්ලෝ official 26 අප්ඩේට් එක දෙනකම් ඔයගොල්ලන් කවදාකවත් මෙන්න මේ වගේ beta version ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. මොකද බග් එකක් ආවොත් හරියට හදන්න නම් මේකට සෑහෙන මුදලක් වැය වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන් කරන්න ඕන මෙන්න මේ වගේ 26 beta version update කරන්න එපා.